ගලක් යට වුණත් ස්කෑන් කරන්න පුළුවන් 3D ස්කෑනර් මැෂින් එක තමයි ADMT with sensor කියලා කියන්නේ. මේකෙන් පුළුවන් water, gold, gem ස්කෑන් කරන්න. මීටර 20ක ඩෙප්ත් එකක් ස්කෑන් කරන්න පුළුවන්. ඒක මීටර 5, 10, 20 වශයෙන් වෙනස් කරන්න පුළුවන්. මේ මැෂින් එක මේ වෙනකොට ඔයගලන්ට ගන්න පුළුවන් 89900කට. මේක ටික කාලයකට තමයි මේ ප්‍රොමෝෂන් එක තියෙන්නේ මේ ගානට. කිසිම ස්කෑනර් මැෂින් එකක් මේ වගේ ගානකට ගන්න බෑ. මේකේ ඊටාම සාර්ථකව ස්කෑන් කරන්න පුළුවන් හොඳම මැෂින් එක. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ට මේ ස්කෑනර් මැෂින් එකේ කොහොමද හරියටම වෝටර්, ගෝල්ඩ්, ජෙම් හොයාගන්න මෙතඩ් ටික පැහැදිලි කරන්න. මැනුෆැක්චරර්ගේ ඩීටේල් එක අනුව මෙන්න මේ විදිහට කලර් කෝඩ් එකකින් තමයි අපිට මේකේ ස්කෑන් රිපෝට් එක ලැබෙන්නේ. 2D 3D වශයෙන් ගන්න පුළුවන්. 2D රිපෝට් එකේ කලර්ස් ටික 3D රිපෝට් එකටත් අදාළයි. මුලින්ම අපි බලමු කොහොමද ඒ කලර්ස් චේන්ජ් වෙන්නේ කියලා. මෙන්න මේ තදම රතු පාට තියෙනවා කියන්නේ ගොඩක් තදම රොක් ෆෝමේෂන්. ඒ කියන්නේ කළු ගල් වගේ තද දේවල් තමයි මේකේ නිරූපණය වෙන්නේ. ඒ වගේම ඊට අමතරව කැවිටි හිස් අවකාශත් මේකෙන් නිරූපණය වෙනවා. එතකොට තද රතු වුණාම හිස් අවකාශ වෙන්නත් පුළුවන්, කළු ගල් වෙන්නත් පුළුවන්. එතකොට මේ දෙකම ආසන්න වශයෙන් යනවා. එතකොට හිස් අවකාශ වෙනකොට ඒ රතු පාට පොඩි ප්‍රමාණයක් විතර වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔරෙන්ජ් කලර්. ඔරෙන්ජ් මේ කලර්ස් ආවම ටිකක් අරකට වඩා කලින් අර කිව්ව රතු පාට එකට වඩා තද ගතියෙන් ටිකක් අඩු. කල් තමයි ඒකෙන් නිරූපණය වෙන්නේ. ඊළඟට yellow color කහ පාට මෙන්න මේ ඒරියා එකේ තියෙන්නේ medium rock formation එක. ඒ කියන්නේ ගල් තියෙනවා. ඒ කියන්නේ කබොක් වගේ සාමාන්‍ය ටිකක් ගොඩාක්ම තද නැති වුණාට සාමාන්‍ය මට්ටමට තද ගල් සහ පස් තියෙන්න පුළුවන් මේ yellow color එක. එතකොට සාමාන්‍ය පස් උනත් තදටම ඇහිරලා තියෙනවා නම් ඒක කහ පාටින් දකින්න පුළුවන්. එතකොට මේ කහ පාට ඒරියා එකේ යම් ප්‍රමාණයකට වතුර තිබීමේ ඉඩ වඩක් තියෙනවා. ඊට පස්සේ green color. මෙන්න මේ green color එක ගත්තම ඒකේ ගොඩක්ම තද නැති පස් තමයි තියෙන්නේ. එතකොට ඒකේ වැඩිපුර වතුර තියෙන්න අවකාශ තියෙනවා. ඊට පස්සේ light blue color එක. මෙන්න මේ color එකේ තියෙනකොට soft rock formation කියන්නේ ගොඩක්ම soft ගතියෙන් යුතු පස් තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලා වැලි ස්වභාවයන් ලානිල් පාටින් නිරූපණය වෙන්න පුළුවන්. light blue color එකේ. ඒ විතරක් නෙවෙයි water bearing rock. water bearing rock කියන්නේ මැණික් වගේම. ඒතර වතුරත් එක්ක සම්බන්ධ වෙලා තියෙන rocks. තියෙන පුළුවන්. ඒතර මෙන්න මේ වගේ ලානිල් පාටින් තමයි ඒ zone එක නිරූපණය වෙන්නේ. එතකොට blue color එකෙන් නිරූපණය වෙනවා මේ නිල් පාට වලින් soft rock formation. ඒ කියන්නේ ගොඩාක්ම සැහැල්ලු පස්. ඒවා අතර වතුර තියෙනවා. ජල වාෂ්ප තියෙනවා. ජලය තියෙනවා. ඒ කියන්නේ වතුර තමයි තද නිල් පාටෙන් නිරූපණය වෙන්නේ. හැබැයි blue and purple දෙක mix වෙලා තියෙනකොට, ඒ කියන්නේ blue එක ඇතුලේ purple තියෙනවා නම් ඒකෙන් කියන්නේ මෙටල් තියෙනවා කියලා. ඒ කියන්නේ පාසාන වලට තද වෙච්ච මෙටල් තියෙනවා කියන එක තමයි නිරූපණය වෙන්නේ. ඔන්න ඔය විදිහට අපිට හොයාගන්න පුළුවන් කලර් කෝඩ් එකකින් කොහොමද ඒක චේන්ජ් වෙන්නේ කියලා. තවදුරටත් මේ report එකේ තියෙන detail ගැන පැහැදිලි කිරීමක් කරොත් x axis එක මෙන්න මේ side එකට පෙන්වන්නේ අපි ස්කෑන් කරන point ටික. දැන් මේකේ ස්කෑනින් පොයින්ට් 14ක් තියෙනවා. එතකොට 1 වලට පස්සේ 3 පෙන්වන්නේ. ඒතර 2 කියන එක අපි දැනගන්න ඕනේ මේ මැද තියෙන්නේ. ඒතර අපි පළවෙනියට ස්කෑන් කරපු පොයින්ට් එක මේ තියෙන්නේ. දෙවෙනියට ස්කෑන් කරපු පොයින්ට් එක මේ තියෙන්නේ. ඔය වගේ මේ x axis එකෙන් පෙන්වන්නේ අපි ස්කෑන් කරපු පොයින්ට් එක. එතකොට මේ තමයි පොළොව මට්ටම.
පොළොව මට්ටමේ ඉඳන් යම් මුල් දුර ප්‍රමාණයක් කියන්නේ ගැඹුරක් මේ ස්කෑන් රිපෝට් එකේ පෙන්වන්නේ නැහැ. ඒකට හේතුව තමයි ස්කෑන් කරනකොට එතන ඉඳන් කිරණ යනකොට කිරණ ඈතට විහිදෙන විදිහට තමයි යන්නේ. එතකොට මේ ස්කෑන් කරන ස්ථානයේ ඉඳන් පොඩි දුරක් යනකම් ඩීටේල් එක හරියට ක්ලියර් ගන්න බෑ. ඒක නිසා යම් දුරක ඉඳන් තමයි පටන් ගන්න. මේක මේ මීටර 100ක් ගැඹුර බලන්න පුළුවන් ස්කෑනර් එකකින් මේ ටයිප් එකේම ගත්ත එකක්. මේක ඒ වුණාට වෙනස් කරන්න පුළුවන් අපිට. අපි දැන් මීටර 20ක එකක් තමයි ඔය තියෙන්නේ. අපි ප්‍රොමෝට් කරන්නේ. මීටර 100ක් ඉතින් ගොඩාක් වෙලාවට බොහෝ දිනෙකට අවශ්‍යතාවය නැති නිසා. ඒ බෑ මිල සැලකිලි ලෙස වැඩි වෙන නිසාත් ඒ වගේම මේක පුළුවන් තරම් අඩු ගන්නට දැම්මොත් මීටර 5ට දැම්මොත් ගොඩාක් ලොකු විශ්ලේෂණයක් සහිතව ලේසියෙන් බලා ගන්න පුළුවන්. ඒතර මුල් අඩිය විතර තමයි පේන්නේ නැත්තේ. එතනින් එහාට රිපෝට් එකේ බලා ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට x axis එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකේ තමයි අපි ස්කෑන් කරපු ස්ථාන ටික පේන්නේ. ඊට පස්සේ y axis එකෙන් මෙන්න මේ සයිඩ් එකෙන් පෙන්වන්නේ කොච්චර ගැඹුරද කියන එක මීටර වලින්. එතකොට දැන් මා මීටර 5කට දැම්මම මේක කැලි වලට බෙදලා මීටර 5 තමයි පෙන්වන්නේ. දැන් මේක මීටර 100ට දාලා තියෙන නිසා ඒකට අදාළව මේ මයිනස් කියලා දාලා තියෙන යටට කියන එක 5. 5න් මොනවද තියෙන්නේ 10න් මොනවද තියෙන්නේ 15න් මොනවද තියෙන්නේ 20න් මොනවද තියෙන්නේ කියලා මේ රූප සරාණේ පෙන්වලා තියෙනවා. හරිද? ඒතර පෙර කලින් කතා වුණ විදිහට තද රතු තියෙන්නේ කළු ගල්. තද කළු ගල්. ඔය තියෙන්නේ. ඊට පස්සේ ලා පාටට එනවා කියන්නේ ඊට වඩා ටිකක් අඩු. කබොක් මිශ්‍ර වගේ තද ගතිය ටිකක් අඩු වේවා. නිල් පාට එනවා කියලා කියන්නේ වතුර ජලය තියෙනවා. නිල් පාට වටේට තිබිලා බෑග්ග්‍රවුන්ඩ් එකේ මැද පර්පල් කලර් එක තියෙනවා කියන්නේ මේ දම් පාට රූ පාටක් තියෙනවා කියන්නේ ගෝල්ඩ්. එතන මෙතන ගෝල්ඩ් පෙන්නනවා. මෙන්න මේ ටිකේ ගෝල්ඩ් පෙන්නනවා. මෙතන ගෝල්ඩ් පෙන්නනවා. මෙන්න මේ හරේ ගෝල්ඩ් පෙන්නනවා. මේ හරේ ගෝල්ඩ් පෙන්නනවා. මෙන්න මේ ටිකේ ගෝල්ඩ් පෙන්නනවා. ඒ කියන්නේ ගෝල්ඩ්ම නෙවෙයි මේකේ මෙටල් කියලා තමයි පැහැදිලි කරන්නේ. නමුත් ගෝල්ඩ් කියන එකත් අපිට මේ කලර් එකත් එක්ක මැච් කරලා හිතා ගන්න පුළුවන්. ඒගොල්ලන් කියන්නේ මෙටල් කියලා. නමුත් ගෝල්ඩ් වලට වෙනම දීලා තියෙනවා මොන වගේ කලර් එකත් එක්කද ගෝල්ඩ් හොයන්න පුළුවන් කියලා ඒක අපි ඉස්සරහට කතා කරනවා. එතකොට normally මේ graph එකේ පෙන්නන්නේ normally metal. එතකොට ඊළඟට නිල් පාට background එකේ තද නිල් පාට background එකේ ලා නිල් පාටට තියෙනවා නම් මැදින් ඒකෙන් කියන්නේ gem. දැන් මේක එහෙම එකක් නැහැ. තද නිල් පාට ඇතුළේ ලා නිල් පාට වෙන ඒවා නැහැ. ලා නිල් පාට තිබුණම ඒකෙන් අදහස් කරන්නේ ඒ කියන්නේ පස් තියෙන්නේ. ගොඩාක්ම soft ඒවා. වතුරත් සහිතයි. වතුර හොඳටම තියෙන්නේ තද නිල් පාට කොටසේ. එතකොට තද නිල් පාට මැද ලා නිල් පාට තිබුණොත් තමයි අපිට ජෙම් තියෙනවා කියලා සැලකිය යුතු ප්‍රමාණයකට ජෙම් එකක් තියෙනවා කියලා හොයාගන්න පුළුවන්. ඒතර මේ ස්කේල් එක 5කට දැම්මා කියන්නේ ගොඩාක් විශ්ලේෂණාත්මකව තොරතුරු ගන්න පුළුවන් ගැඹුරත් එක්ක හරියට. එතන මේකේ මේ තියෙනවා හાર્ඩ්නස් එක තමයි මේ දාලා තියෙන්නේ. ඒ හાર્ඩ්නස් එකත් එක්ක තමයි මැටීරියල් එකේ මේ මැටීරියල් එක අඳුන ගන්න. ඒක වැඩිම හાર્ඩ්නස් එක තියෙන්නේ තදම ඒවට. ඔය වගේ අඩුම හાર્ඩ්නස් එක තියෙන තැන වෙනකම් වෙනස් වෙලා වෙන විදිහට කලර් කෝඩ් එක තියෙනවා. එතකොට මේවේ දාලා තියෙනවා මේ සමෝච්ච රේඛා විදියට වැලියු එක. ඒ කියන්නේ මේ හાર્ඩ්නස් එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ කෑල්ලේ හાર્ඩ්නස් එක කීයද මේ කෑල්ලේ හાર્ඩ්නස් එක මේ දාලා තියෙන ඒවා. එතකොට ඒකෙන් මේකත් එක්ක මැච් කරලා හරියටම කලර් එක හොයා ගන්නත් පුළුවන්. එතන මොනවාද තියෙන්න පුළුවන් කියන එක ගැන අයිඩියා එකක් ගන්නත් පුළුවන්. එතන මෙන්න මේ ටික තමයි ලෝහ වලට එන්නේ. ඒ වගේම මෙන්න මේ හරියේ ඒවා තමයි ජෙම් වලට එන්නේ. තද නිල් පාට තමයි වතුර වලට එන්නේ. colors and values. ඒතර මේක තවදුරටත් පැහැදිලි කරනවා. අර අපි කලින් පැහැදිලි කරපු දේවල් ටික වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ දැන් ඔන්න මේක ටික මම ගොඩක්ම වැදගත්. කොහොමද මේ එක එක බලන්න. කැවිටි එකක්, හිස් අවකාශයක් බලන්න. ඒ හිස් අවකාශ බලන මෙතඩ් තමයි මේ තියලා තියෙන්නේ. Red high resistance. Apparent resistivity changes obviously, and the apparent resistivity of around rocks is different compared with the red high resistance of the rock layer. Red high resistance of the cavity is smaller, and the red high resistance of the
rock layer is distributed continuously and the thickness is large. මේ එක එක මෙතඩ් වල තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය බලන්න මෙන්න මේකෙන් පෙන්වන්නේ මේ තනි කරම රතු පාට වෙලා තියෙන එකේ පෙන්වන්නේ ගල් අලු ගල. මේකේ හැබැයි එහෙම තදවම රතු පාට නැහැ. තනින් තැනට තමයි මෙහෙම තියෙන්නේ. මේ තියෙන්නේ කැවිටි හිස් අවකාශ. මේ තනින් තැනට රවුම් වෙලා තියෙනවා කියන්නේ. ඔන්න ඔහම කැවිටි හොයාගන්න මෙතඩ් එක තමයි මේ තියෙන්නේ. හිස් අවකාශ තියෙනවා කියන්නේ. ඒකත් ගොඩක් වැදගත්. ස්කෑන් රිපෝට් එකකදී හිස් අවකාශ හොයන විදිය. ඒතර මේ කලර් එකයි මේ තියෙන විදියයි ගැන අයිඩියා එකක් ගන්න. මේක කිසිම වෙලාවක හිස් අවකාශ නෙවෙයි තනිකර කරුවල මේ තියෙන හිස් අවකාශ. ඒතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඊට පස්සේ මෙටල් එකක් කාලයක් තිස්සේ පොළව ඇතුලේ තියෙන මෙටල් එකක් හොයාගන්න පුළුවන් blue and purple color වලින්. නිල් පාටයි දම් පාටයි මිශ්‍ර වෙච්ච එකක් තියෙන්නේ. එතකොට මේකේ කියනවා relative distribution range is relatively small. විතර මෙහෙමනම් මේකේ වෙන්නේ ගොඩාක් ඈතට වීදියෙන් නැහැ. ගොඩාක් small කියන්නේ පොඩි ප්‍රමාණයක තියෙනවා නම් තමයි ඒක metal වෙන්න ඕන. Different from the large area of groundwater blue low resistance. එතකොට ඒක වෙනස්. වතුර තියෙන එක පෙන්වන්නට වඩා metal is buried in the box එක වගේ තියෙනවා නම් there is a gap එකක් තියෙනවා. It is mainly judged according to the apparent resistance of the pole. If the amount of buried metal is small, the volume is not large. ගොඩක් පොඩියට තමයි පෙන්වන්නේ. ඒකකොට අපිට ඒක හොයාගන්න පුළුවන්. අනිත් ඒවාත් එක මෙන්න මේ පෙන්වන්නේ. දැන් මේකයි ගත්තම මෙන්න මේක තමයි ගොඩක් වෙලාවට ගෝල් තියෙනවා කියලා අපිට ප්‍රකල්පනය කරන්න පුළුවන්. නිල් බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්න ඕනේ. ඒතර තනින් තැනට පොඩියට තමයි තියෙන්න ඕනේ. ඒතර මේ පැහැදිලි ગેප් එකක්. ඒ කියන්නේ මේවා අතර ગેප් එකක් තියෙන්න ඕනේ. එහෙම වුණාම හොයාගන්න පුළුවන්. මේකෙත් මේ වටේම තියෙනවා ලයින් එකක්. මේ ලයින් එක වෙන් වෙලා තියෙනවා. එතකොට මොකක් හරි එකක් ඇතුලේ දාලා තියෙන ස්වභාවයක් තමයි මේකේ පෙන්නන්නේ. මේකේ එහෙම ලයින් එකක් ඇතුලේ තියෙන්නේ නැහැ. හැබැයි මේ තද නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ දම් පාට තියෙනවා. ඒ කියන්නේ මෙතන ගෝල්ඩ්. මේකෙත් මොන හරි ඔබ්ජෙක්ට් එකක් ඇතුලේ ගෝල්ඩ් දාලා තියෙනවා කියන එක තමයි මෙන්න මේ කලර් එකත් එක්ක තමයි හරියටම මැච් වෙන්නේ. මේ තියෙන මේ යටම දාලා 1.7 කියලා අන්නේ දම් පාට තමයි ගෝල්ඩ් වලට ඉන්ඩිකේට් වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ගෝල්ඩ් එක ඒ වගේම ජෙම් එක ඒ වගේම හිස් අවකාශ වතුර හොයන මෙතඩ් එක විදිහට අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම AIDU වෙබ්සයිට් එක පාවිච්චි කරලා පුළුවන් අපිට අපි අඳින 2D lines ටික join කරලා 3D view එකක් ගන්න. ඒ view එක ගන්න method එක තමයි මුලින්ම අපි අඩුම ගානේ lines 4කවත් 2D graph ටික ගන්න ඕන. scan කරලා. ඊට පස්සේ කරන්න ඕන දේ තමයි AIDU වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගලන්ට ඒකේ විස්තර ටික ගන්න පුළුවන්. ඒ වෙබ්සයිට් එක මොකක්ද කියලා ගිහිල්ලා මෙන්න මේ මෙතඩ් එක යූස් කරන්න ඕන. කන්වර්ට් කරන්න ඕනේ අපේ data ටික ADXYZ ෆෝම් එකට. කන්වර්ට් කරලා ඒක ඒන හැම ෆයිල් එකම ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඊට පස්සේ data merge measure area data merge කියන එක ක්ලික් කරලා මේකේ තියෙන ඔක්කොම procedures ටික ක්ලික් කරලා සබ්මිට් කරන්න ඕන. එතකොට ඊට පස්සේ 3D plot කියලා තියෙන ඔප්ෂන් එකක් ඒකට ගිහිල්ලා ක්ලික් කරාම මේ වගේ 3D view එකක් එනවා. ඒතකොට ඔක එහාට මෙහාට හරවලා බලවල අපිට පුළුවන් අයිඩියා එකක් ගන්න මොන වගේ ස්ථානවලද මෙටල් එක ජෙම් වතුර ඔය හැම එකක්ම තියෙන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. හැම ස්ථානෙම හරියටම ක්ලියර්ලි බලා ගන්න පුළුවන් කොච්චර ગેප් එකෙන්ද තියෙන්නේ කියලා. ඕක තමයි ඒක යූස් කරන මෙතඩ් එක.